අද ඔක්කොම ළමයි ටික ඇවිල්ලා නේද? ළමයි ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. අද ඉඳලා ඕගොල්ලන්ගේ වාර විභාගේ පටන් ගන්නයි යන්නේ. යකෝ අපිට කිව්වෙවත් නෑනේ බං. ටීචර් අපිට කවුරුත් කිව්වෙවත් නෑනේ. මාත්තුරු දෙන්න. කවුරුත් කියන්න ඕනේ. එමෙදාම ඉස්කෝලේ ඇවිල්ලා තිබ්බනම් දැනගන්න තිබ්බා. අඩඩේ මාටියෝ අපිටම කියලා මේ මොන මරාලයක්ද බං කඩම්පාත් උනේ. ඕගොල්ලන්ට දන්නවද ළමයි මේ විභාගයේ වැඩිපුර ලකුණු ගන්න අයව කලාපේ විභාගයක් ලියන්න යවනවලු. ඒ වගේම මේ විභාගයේ ෆේල් වෙන ළමයාව දැන් ඉන්නේ 9 පන්තියේනේ. එයාව 8 පන්තියට දානවා කියලා ලොකු සර් මට කිව්වා. පිනාගේ ආච්චිට හාල් කරන්න උගේ තද්දේ මැට්ටම ලොකු වෑණයක් ගාපිය. ලබ. හරි ළමයි කට්ටියම නිශ්ශබ්ද වෙන්න දැන් පේපරේ දෙන්නයි යන්නේ. අඩේ ඊයේ මේ මම බලකොට ඉගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊයේ අපේ අම්මා ඉස්කෝලේ යන්න නැත්නම් පොතක් අරන් බලාගනි කියලා කියපු එකට හොඳ වෙලාවට මම මේ පොත අරන් කියුවේ. මාටින් ඔය උත්තර හොඳට ලියනවා. වෙන්නන්නේ. හා ටීචර්. මාටියෝ ටීචර් කිව්වා කියලා ඔබ පෙන්නන්න නැතුව ඉන්න එපා. හරි බං වැඩි කතා කරන්න එපා. ටීචර් දැක්කොත් එහෙම අපි දෙන්නගේම පේපරේ අරන් අපි දෙන්නවම එළියට දායි. අඩෝ එංගෙන්ගි ගන්නත වරෙන්ග ෆේස් ටු ෆේස්. මේ සමගි වාතේ ජොනිත් එක්ක ඇප්පිලා කවුරුත් ජාතින් නම් ඉඳලා නැහැ. ජොනි ටීචර් බලන්නකෝ මොවෙක් හරි ගස්නරියෙක් මට උණු කොට්ටෙන් ගැව්වනේ. අඩෝ ජොනි උඹට ගැව්වේ ටීචර් බං. හුටා. මොකද්ද මේ සද්දේ? මේ ලොකු සර් මේ ජොනි කියන එක කියන දේ කනකටවත් ගන්න ඇස. කවුද මේ ජොනි කියන්නේ? වරෙන් මේ ඉස්සරහට. ඒ සර්. ළමයෝ උඹට කියන දේ ආණ්ඩවම බැරිද? මේ පුළුවන් සර්. පුළුවන්. එහෙනම් ටීචර් මොකද්ද කියන්නේ මේ? කෝ ගිහිල්ලා ගනින් පේපරේ. අරන් එවල ටීචර්ගේ මේසෙ ගාව ලියපන්ද? අනේ සර්. අනේ උනේ නෙමෙයි. ඵලයන්. ගිහිල්ලා පේපරේ අරන් වරේ. වේවල ගන්න කලින්. අයියෝ මේ මොකක්ද මට උනේ? දැන් ඔතන ඉඳලා උත්තර ලියපන්. ටීචර් මූ ආයේ මොකක් හරි දඟ වැඩක් කරොත් යවන්න ඔෆිස් එකට. මම බලා ගන්න ඉතුරු ටික. හරි සර්. මෙහෙම ගියොත් මට උත්තර ලියා ගන්න බැරි වෙයි. කොහොම හරි එළියේ තියෙන බෑග් එකේ මගේ පොතක් තියෙනවා. ඒක අරගන්නම ඕනේ. මොනවද කරන්නේ දැන්? හරි දැන් අඩෝ එම්බල පිනා. ළමයෝ මේ මටද කිව්වේ උඹ? ඔව් සර්ට තමයි කිව්වේ. ඇයි කන් ඇන්නේ නැද්ද? බුද්ධ අම්මෝ කවුද යකෝ ගෙව්වේ? සර් දැක්කනේ මෝගේ කට. මුන් වදන්න බෑ සර්. මේ යකාට ගාලත් වැඩක් නෑ. මං යනවා යන්න. මේක නම් හරියන්නේ නෑ. දෙන එක දෙන්න ඕනේ බොක්කේ වදින්නම. ලබ්බේ තොইলে ෆොල් මුඩ්ඩා. අපේ පිනා තමයි අපේ ඉස්කෝලේම ඉන්න ලොකුම කුඩ්ඩා. ඉච්චි මොකද්ද බං ඔබ මේ කියන්නේ? ටීචර් මේ මාව අල්ලන්න දෙන්න එපා. මාව ඇල්ලුවොත් මං කෑ ගන්නවා. පිනා ගොබ්බෙයා පිනාගේ තාත්තා ගොබ්බෙයා. පිනා ගොබ්බෙයා පිනාගේ තාත්තා ගොබ්බෙයා. අපේ පිනා පඩ ගොබ්බෙයා. අපේ පිනා පඩ ගොබ්බෙයා. උගේ ආච්චිට ආල් කරන්න. බුදු අම්මෝ මං ගාපු ප්ලේන මටම ඇරුණනේ යකෝ. මේමත් ගානවද? මගේ අත් දෙක බයිසිකල් රිම් එක වගේ ඇදවලා. අම්බෝ. යාළුවනේ අද රන් කැවිට දෙවෙනි කොටසයි දාන්න හිටියේ අපි. ඒකේ පොඩි වැඩ වගේක් තියෙන නිසා ඒක එහෙම ඊට දෙන්නම් ඔයගොල්ලන්ට. මේ දවස් දෙකේම වාර විභාගයේ එපිසෝඩ් තමයි ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් දවසින් දවසට මේ වගේ ෆන් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා support එකක් දෙන්න. එමෙදාම 4:45ට අපේ channel එකේ වීඩියෝ වැටේ. එහෙනම් අපිටත් support එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා.